Mrs. Sri Lanka World 2025 Grand Finale winner Sabina. How do you feel now? I have no words to describe this feeling I'm feeling right now. I feel gratitude. I have so much hope in me for the Sri Lankan people, for Chandimal sir, for Rukmal sir, for the whole team behind Mrs. Sri Lanka and Mrs. Sri Lanka World. And I have so much hope for this country and for myself. And I am so proud of all the girls. So I'm filled with gratitude and hope. So you have now crown. What is your future ambition? My future is ambition is, of course, to bring the international crown down to Sri Lanka because I do believe that Anivarame, we deserve this international crown. So I'll do my best and then I want to connect with the society and I just want to be the best representative of Sri Lanka. දැන් සබිනට බැලුවම් පේන්නේ සිංහල කතා කරන්න බෑ වගේනේ. නමුත් සබිනට සිංහල කතා කරන්න පුළුවන්. අපි සිංහලෙමුත් එක්ක කතා කරමු අනිවාර්යෙන්ම. පුළුවන් මම ඔක්කොම තේරුණා. මං පොඩ්ඩක් නෑ මං ගොඩක් කතා කරන්නත් පුළුවන්. ගොඩක්. හරි අපි ඒකෙන් සිංහලෙමුත් ප්‍රශ්නයක් අහමු සබිනත් එක්ක. මොකද ගොඩක් අය අපේ නාලිකාව බලනවනේ. හරි. ඉතින් මොනවාද ඔයාට හිතන දේ අපි සිංහලෙමුත් කියමු මේ වෙලාවේ ජයග්‍රාහිකාවක් කිරුලක් දරාගෙන ඉන්න රෙජිනක් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න ඉන්න ෆියුචර් ඇම්බැසඩර් කෙනෙක්. මොනවාද හිතෙන්නේ කියලා අපි සිංහලෙමුත් කියමු. මං හරිම කැමති මේක ඉන්ටර්නැෂනල් ක්‍රවුන්් එකට ලංකාවේ මිනිස්සුයි දෙන්න. අනිවාර්යයෙන්ම මේක ලොකු රිස්පොන්සිබිලිටි තියෙනවා. හැබැයි මං හිතනවා මං පුළුවන්. ඊට පස්සේ මගේ ලොකු සපෝට් සිස්ටම් තියෙනවා. චන්දිමල් සර්, රුක්මල් සර්, ඔක්කොම මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් ඕගනයිසේෂන් මං දන්නවා අය ගොඩක් සපෝට් එකට තියෙනවා. ඊට පස්සේ මගේ අම්මා, තාත්තා, මල්ලි හස්බන්ඩ් ඔක්කොම සපෝට් කරන්න. ඊට පස්සේ මං මේකේ සපෝට් තියෙනවා. ඊට පස්සේ මං දන්නවා ඉන්ටර්නැෂනල් ක්‍රවුන්් එකට ගෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් ඔබේ තියෙන ඒ සිනහමුසු මූණත් එක්ක ඔබේ තියෙන ශක්තිය අපිට දැනෙනවා. ඔබේ තියෙන ඒ ශක්තිය රටටම පෙන්වන්න, ජාත්‍යන්තරයට පෙන්වන්න හැකි වේවා කියලා අපිත් The Eagle TV හරහා ප්‍රාර්ථනා කරනවා. Wish you all the best and congratulations for your future. Thank you so much. අනිවාර්යයෙන්ම ගොඩක් ස්තුතියි. Thank you. Mrs. Sri Lanka World Grand Finale 2025 තරඟාවලියේ අපිත් එක්ක ඉන්නවා මේ වෙලාවේ first runner up සචි ප්‍රේමරත්න. අයිබෝවන්. අයිබෝවන්. මොනවද දැනෙන්නේ මේ වෙලාවේ වේදිකාව මත එද්දී කිරුලක් දරාගෙන ඉන්න වෙලාවක් මොනවද දැනෙන්නේ? අත්‍තරම මේ දැනෙන දේ වචනවලට පරිවර්තනය කරන්න අමාරුයි. මොකද ඒ කියන්නේ හරිම එක්සයිටිං මොමන්ට් එකක් ඒක. ඒ කියන්නේ අපිට ලැබෙන ප්‍රශ්න අපි දන්නේ නැහැ. ඒ වෙලාවේ ස්පොන්ටේනියස් උත්තර දෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ක්‍රවුන් කරන වෙලාව එනකොට අපිට හදගැස්ම සෑහෙන්න වැඩි. මම ඊළඟට අහන්න හිටිය ප්‍රශ්නේ ඔබ දෙදෙනා අතර තමයි තියුණු තරගයක් අන්තිම මොහොතේ තිබුණේ. අන්තිම මොහොතේ ඔබේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරද්දී ඒ දැනුණ හැඟීම අපි කිව්වොත් ඇත්තටම මම පුද්ගලෙක් වශයෙන් දිනුම පැරදුම දෙකම එකසේ බාරගන්න කෙනෙක්. ඉතින් මම ඇත්තටම සබිනට සුබ පතනවා. දෙවැනි තැනට ආවා කියන්නේ 16 දෙනෙක් අතර මම දිනලා ඉන්නේ. ඉතින් මම ඒ එක්ස්පීරියන්ස් එක ඉදිරියට ගෙනියනවා. අනිත් එක අපිට ගොඩාක් අපේ රටට වැඩක් කරන්න පුළුවන් මේ ක්‍රවුන් එකෙන්. මොකද අපිට මේකෙන් හම්බෙන පන්නරය ගොඩක් වැඩි. ඉතින් මගේ දැනටත් චැරිටි ප්‍රොජෙක්ට්ස් යනවා. ඒකට ඇත්තටම ලොකු පිටුවහලක් කරනවා. දැන් ඔබේ මේ කාලය ගැන ගත්තොත් එහෙම මේ ටීම් එකේ හිටපු 16 දෙනාත් එක්ක හිටපු කාලය ගැන අපි මතක් කරොත් ඇත්තටම අපි 16 දෙනා ලොකු බොන්ඩ් එකකින් හිටියේ. මොකද ගොඩක් කට්ටිය හිතනවා ඒ කියන්නේ ලංකාවේ පැජන්ට්ස් කිව්වම කාන්තාවන් අතර රණ්ඩු එනවා එහෙම කියලා. ඇත්තටම එහෙම නෑ. ඒ කියන්නේ එක්කෙනාට එක්කෙනා ලොකු සහයෝගයක් දුන්නා. පොඩි කාලයක් ඇතුළත අපි සෑහෙන බොන්ඩ් එකක් ඇති වුණා. ඒ කියන්නේ කාට හරි මොන හරි කරදරයක් වුණාම අපි හොයලා බලනවා. ඒ තත්ත්වයට ආවා. ඉතින් ඒක ඇත්තටම ඒ බොන්ඩ් එක ඇති කරන්න ප්‍රධාන හේතුව තමයි චන්දිමල් සර්, රුක්මල් සර්, ඒ වගේම තාරක සර්ලා අපිට දුන්න ඇඩ්වයිසර්ස්, ඒගොල්ලන් කරපු අපිට ඒ කියන්නේ අපිට කියලා දීපු දේවල් අපි ඉන්න ඕනේ කොහොමද මේක ඇත්තටම අපිට ඒගොල්ලන් කියපු විදියට දිනුම ලැබෙන්නේ එක්කෙනාටයි. හැබැයි හැමෝම මේ අතර දිනලා ඉවරයි. අනිවාර්යයෙන්ම දිනුම ලැබෙන්නේ එක්කෙනාටයි. නමුත් ඔබත් දිනලා ඉවරයි. ඉතින් අපි ඔබේ අනාගතයට සුබ පතනවා. ඔබේ පවුල් දිවිය වගේම ඔබේ අනාගතයේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා The Eagle TV හරහා. Thank you so much for the join with us. Thank you so much.
මිස ශ්‍රී ලංකා වර්ල්ඩ් 2025 තරඟාවලියේ ග්‍රෑන්ඩ් ෆිනාලේ එකත් එක්ක තමයි අපි හිටියේ. මේ වෙලාව අපිත් එක්ක ඉන්නවා සෙකන්ඩ් රනර් අප් ඇන්ඩ් ෆෝර්ත් රනර් අප්. කොහොමද මේ වෙලාවේ දැනෙන්නේ? ගොඩාක් ලොකු සතුටක් තියෙන්නේ හිතපු නැති අවස්ථාවක්. ගොඩාක් සතුටුයි අර අපි ගොඩක් ගම් වද පැතිවල ඉඳලා ඇවිල්ලා මේ වගේ වේදිකාවට නැගලා අද ලොකු ජයග්‍රහණයක් ලැබලා තිනවා. මගේ ජීවිතේ මට ලැබිච්ච ලොකුම ජයග්‍රහණය. චන්දිමාල්සට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩක් සංවිධානය කරලා අපි වගේ දක්ෂයෝ හොයාගෙන අපිට මේ රටේ තැනක් දෙන එකට. නමත් කියමු අපි. මම උපේක්ෂා කළුදීර. හරි අපි ඒ ප්‍රශ්නෙම අහුවොත් එහෙම මේ වගේ වේදිකාවක දැනෙන දේ මේ වෙලාවේ. ඇත්තටම ගොඩක් සතුටුයි මේක මගේ ෆස්ට් ටයිම් මේ වගේ දෙයකට පාටිසිපේට් කරපු එක. විශේෂයෙන්ම චන්දිමාල්සටයි රුක්මාල්සටයි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ දෙයක් අපි වෙනුවෙන් අරේන්ජ් කරාට. ඒගොල්ලෝ ගොඩක් මහන්සි වුණා අපිත් ගොඩක් මහන්සි වුණා මේකට. ඉතින් ගොඩක් සතුටුයි. ඔබ දෙදෙනාම කිරුලක් හිස මත දරාගෙන ඉන්න දෙන්නෙක් රැජිනියන් තමයි මව්වරුන්. මොනවද කියන්න තියෙන්නේ ඔබ වගේ කෙනෙක් වෙනවා නම් තව කවුරු හරි? ඔව් ඇත්තටම ගොඩක් කාන්තාවෝ හිතන්නේ විවාහයකින් පස්සේ යාලා ගිහින් හැමදේම අතාරින්න ඕනි කියලා නැහැ. මම නම් විශ්වාස කරන්නේ විවාහයකින් පස්සේ කාන්තාවකට ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය වැඩි. මොකද එයාගේ ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන සහයෝගයත් එක්ක එයාට ලෝකයක් දිනන්න පුළුවන් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම අතිශයග්‍රහණය කරපු සබීනට සුබ ප්‍රාර්ථනා කරනවා ලංකාවට කීර්තිනාමයක් අරගෙන පුළුවන් වෙන්න කියලා. ඔබත් කිරුලක් හිස මත දරාගෙන ඉන්න කෙනෙක්. මේ වෙලාවේ ඔබට ඒක දැනෙන විදිහ සහ මොනවාද ඔබ වගේ කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් එයාට කියන්න තියෙන්නේ? මම කියන්න තියෙන්නේ මේ විවාහ වුණා කියලා තමන්ගේ දක්ෂතා තමන්ගේ ආසාවල් එහෙම නවත්ත ගන්න එපා. මේ එන්න ෆීල්ඩ් එකට ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක ගන්න. මේ එහෙම තමන්ගේ මොන හරි දක්ෂතාවල් තියෙනවා නම් ඉතින් ඒව එළියට ඔපදම්මන්න. ඔක තමයි ඉතින්. එහෙනම් බොහොමත්ම ස්තුතියි ද ඊගල් ටීවී හරහා එකතු වුණාට ඔබේ දෙදෙනාගේම අනාගත දිව්‍ය සාර්ථක වෙන්න කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. Thank you.